සුබ දවසක් වේවා සියලු දෙනාටම. අද ඔයාලට අරන් ආවේ ලොකු පොඩි කාගෙත් ආදරේ දිනාගත් අපූර්ව පක්ෂියෙක් වන ගිනි කුරුල්ලා ගැන. මෙයාලගේ කුරුල්ලා තදරතු පැහැයක් ගත්තද කිරිල්ලිය කහ පැහැයක් තමයි වෙන්නේ. ප්‍රමාණයෙන් මෙයාලා සෙන්ටිමීටර් 14ක් 20ක් අතර ප්‍රමාණයකින් වැඩෙනවා. මේ කුරුළු ජෝඩුවේම හොටය අගිස්සෙන් පොඩි නැම්මක් බලා ගන්න පුළුවන්. ඒක මෙයාලට සතුන් අල්ලා ගැනීමට ලොකු උදව්වක් වෙනවා. දකුණු ආසියාතික කලාපවල ඉන්දියාව ආශ්‍රිතව මේගොල්ලන්ගේ පැතිරීම තියෙනවා. ලංකාවට මෙයාලා පැමිණෙන්නේ සංචාරක පක්ෂීන් විදියට තමයි. ලංකාවේ තෙත් කලාපීය වනාන්තර වන සිංහරාජය කන්නලි හා කිතුල්ගල ආශ්‍රිතව බහුලව දැක ගන්න පුළුවන්. ඒ වගේම දිවයින පුරා යම් යම් කොටස්වල මේ අය විසිරී පැතිරී ඉන්නවා. කෘමිභක්ෂක පක්ෂීන් වන මේ අය බොහෝ විට කුඩා කුරුමිනියන් හා දළඹුවන් ආහාරයට ගන්නවා. කුඩා කණ්ඩායමක් වශයෙන් තුරුගොමුවල ස්තරවල තමයි මේ අය කෑම සොයාගෙන යන්නේ. කුරුල්ලයි කිරිල්ලි බොහෝ විට එක්ව එකළඟ කෑම සොයාගෙන යන අතර හැමතිස්සෙම දෙදෙනා අතර පණිවිඩ හුවමාරු වෙනවා නිරීක්ෂණය කරගන්න පුළුවන්. ගස්වල අතුවල කෝප්පයක් හැඩයට සාධන කූඩුව මේ අය බිත්තර දානවා. අපි සාමාන්‍යයෙන් ඒවා හඳුන්වන්නේ කප්නෙක්ස් කියලා. සෑම වසරකම පෙබරවාරි හා ජූලි අතර කාලය මේගොල්ලන්ගේ අභිජනන කාල සීමාව වෙනවා. මවත් පියත් දෙදෙනාම පැටවුන් රැක බලා ගැනීමේ කාර්යයේ නිරත වෙනවා. රතුදත්ත පොතට අනුව නම් මෙයාලා වඳවීමේ තර්ජනයට ලක් නොවුණු පක්ෂියෙක් හැටියට තමයි හඳුන්වන්නේ. නමුත් කැලෑ එලි කිරීම වාසභූමි අහිමිවීම හේතුවෙන් එම නිශ්චිත ප්‍රදේශවල ගහන ඝනත්වය අඩුවීමේ හැකියාවක් තියෙනවා. කෘමි ගහන ඝනත්වය පාලනය කිරීම මගින් මෙම පක්ෂීන් පරිසර පද්ධතියේ සමතුලිතතාවය පවත්වාගෙන යාමට උදව් කරනවා. යම් නිශ්චිත පරිසර පද්ධතියක මෙයාලා ඉඳීම තුළින් එම පරිසර පද්ධතියේ බලපෑමකට ලක් නොවුණු පරිසර පද්ධතියක් හැටියට සංකේතවත් වෙනවා. ඉතින් අපි තවත් දවසකින් තවත් අපූර්ව සත්වයෙක් පිළිබඳ තොරතුරු ඔයාලට අරගෙන එන්නම්.